ඔබ සියලු දෙනාම මේ ආරාධනාව කරන ලැබුවේ හාමුදුරුවෝ පෙළ යනවා වගේම හොඳයි. සාදුනාදයක් පවත්වමු. නැවතත් සාදුනාදයක් පවත්වමු. තිසරණ පංචශීල සමාදානයේ සඳහා ශබ්ද නගල නමස්කාරී බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධම්මං අති දුර්ලභං අති ගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය දිසාව හඳුනගෙන ඒ ධර්ම මාර්ගයට එකතු වීම සඳහා අවවාද අනුශාසනා ලැබනු පිණිසයි. පින්වතුනි, අද දවසේ ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ පුණ්‍ය ලාභය මේ හැම දිනාටම ලබා දෙන්නට ගෞරවනීය හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනාවත් ශාමාරමණී රාමනායක මැතිණිය කන ශබ්දය රාමනායක මැතිතුමන් ඇතුළු කොට ඇති දිව රසය ඒ පවුලේ පිනතියන් මන ධම්ම මේ උතුම් ධර්ම දානය උදෙසා මෙතිවර දායකත්වයේ දරනවා. සම්පදානං ධම්මදානං ජනාති සතර අපාය මනුෂ්‍ය හැම දානයන් අතරේ අග්‍ර වූ මේ 11 ඒ ධර්ම දානය ලබා දෙමින් තම දෙපාර්ශවයේම මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවරාදී සකල විද ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා කරමින් විහාර ගණේ අපවත් වී වදාළ ආචාර්ය ප්‍රාචාර්ය සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මේ පුණ්‍ය භූමිය අතීතයේ සිට ඉඳිකොට මේ දක්වා රැක බලාගෙන සංවර්ධනය කොට මියගිය දායක කාරකාදී හැමටත් ඔබ අප හැම දෙනා නමින් නැසී මියගිය ඥාති වර්ගයාටත් පුණ්‍යානුමෝදනා කරමින් දෙවියන් සහිත ලෝකයාටත් හැදුවෙන් ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැම දෙනාටම මේ ජීවිතයේම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගෙන නිවෙනින් නිවීමේ සංසිඳීමේ උදාර අපේක්ෂාවයි දායක ශ්‍රාවක හැම දෙනාගේම චිත්ත සංතාන තුල මේ මොහොතේ පවතින්නේ. ඒ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සමෘද්ධ වෙන කිසියම් අනුශාසනාවක් සිද්ධ කිරීම අපට පැවරුණු යුතුයකම වගකීම වෙනවා. ඒ අනුව අපි උපරිමයෙන් උත්සාහවත් වෙනවා මේ ගෞතම බුද්ධ ශාසනයක් ඇති කාලේ උපන් සන සම්පත්තිය උපදවා ගන්නට භාග්‍ය වාසනාව තියෙන ඔබට යා යුතු ගමන් මඟ පිළිබඳව යා යුතු දිශාව පිළිබඳව සිතන්න මෙනෙහි කරන්න මේ ධර්ම දේශනාව තුලදී අවස්ථාවක් පාදා දෙන්නට සතර අපා දුගතිය මෙන්න අධර්මයට ලැබෙන ප්‍රතිලාභය
අධර්මයට අනුව හිතුවොත් කිව්වොත් කළොත් ප්‍රතිලාභයක් ලැබෙනවා සතර අපායේ. අපි ඒ නිසා කවුරුත් අපා දුකට අකමැති. අපා දුකට අකමැති නම් සතර අපා දුක ඇති කරන වැරදි විදියට හිතන කියන කරන ක්‍රියාකාරකම් වලින් නිදහස් වෙන්න ඕන. ඒ බඳු ක්‍රියාකාරකම් වලින් නිදහස් වෙන්න නම් අසත්පුරුෂ ඇසුරෙන්, අසත් ධර්මයෙන්, අශ්‍රද්ධාවෙන්, අයෝනිසෝ මනසිකාරයෙන් මිදෙන්න ඕන. එනිසා අපි පුළුවන් තරමින් උත්සාහවත් වෙනවා ධර්මයෙන් මිදලා ධර්මයේ පැත්තට එන්න. ධර්මය කියන්නේ කවුද? සත්පුරුෂයාගෙන් සත් ධර්මය අහන්ට ලැබෙනවා. සත් ධර්මයේ ඇහෙන කොටයි ශ්‍රද්ධාව උපදින්නේ. ශ්‍රද්ධාව උපදිනකොට යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් නොමුලා වූ සිහිය. සිහි මුලා නොවන බව නිසා නිවැරදිව හිතනවා, නිවැරදිව කියනවා, නිවැරදිව කරනවා. කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය. ප්‍රාණඝාතයෙන්, අදත්ත්‍යාදානයෙන්, කාම මිත්‍යාචාරයෙන් නිදහස් වෙනවා, ගැලවෙනවා. මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාප කියන අකුසලයෙන් මිදෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි, මනෝ කර්මයෙන්, අකුසලයෙන් මිදෙලා කුසල සහගත වෙනවා. මෙන්න මේ සත්පුරුෂ ඇසුර නිසා ඇසූ සද්ධර්මයේ මුල් කරගෙන නිවැරදිව හිතන කියන කරන නිසා අපට ප්‍රතිලාභයක් ලැබෙනවා. සුගතිය, දේව මානුෂික ආදී සුගතිය. ඒ සත්පුරුෂ ඇසුර ඊටත් වඩා එහාගේ ඇසුරක් වුණොත් ඒ දහම ඊටත් එහාට ගිය මඟ පෙන්වීමක් වුණොත් ඒ කුසලයේ අධි කුසලයක් බවට පත් කරගෙන කාමාවචර සීමාව ඉක්මවලා රූපාවචර කුසලයක්, අරූපාවචර කුසලයක් උපදවාගෙන කාම ලෝකයේ ඉක්මවා රූපී අරූපී බබලෝ දක්වා යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔන්න ධර්මයට ලැබෙන ප්‍රතිලාභයක් තමයි දුගතිය වළක්වාලීම, සුගතිය උදා කර දීම. දැන් අපි හැමෝම අධර්මයේ නරකයි, වාද විවාද නැහැ, නරක නරකමයි, නරකට ලැබෙන විපාකයක් නරකමයි. කවුරුවත් ඒක අනුමත කරන්නේ නැහැ. හැමෝම ප්‍රතික්ෂේපිතයි. දහම හොඳයි, දහම හොඳමයි, ඒ දහමට ලැබෙන විපාකයක් හොඳමයි. නරක නරකමයි, හොඳ හොඳමයි. දැන් නරක නරකයි කියනකොට අධර්මයත් අධර්මයට ලැබෙන විපාකයක්, ඒකේ කිසි වාදයක් විවාදයක් නැහැ. දහමත් හොඳයි, දහමට ලැබෙන විපාකයක් හොඳයි කියනකොට ඒ තුලත් කිසි වාද විවාදයක් නැහැ අපි කාගේවත් හිතවල. හැබැයි අපි කිව්වොත් නරක නරකයි,
හොඳයි ඒ හොඳයි නරකයි දෙකම නරකයි කියලා කිව්වොත් අන්න සංවාදයක් හට ගන්නවා. ඒ මොකද්ද? එහෙම වෙන්නේ කොහොමද? හොඳයි නරකයි දෙකම නරක වෙන්නේ කොහොමද? දැන් ඔන්න අපි ඉන්න ස්ථාවරයන් තුල කිසියම් තිගැස්මක් හට ගන්නවා. හොඳයි නරකයි දෙකම නරකයිලු. මේ හාමුදුරන්ට වැරදිලවද්ද? මේ වර්තමානයේ තියෙන තවත් ධර්ම විකෘතියක්ද? දැන් විවිධ අදහස් මේ හිත්වල පහළ වෙන්න පුළුවන්. සාධාරණයි. හැබැයි අපි විමසලා බලමු ඇයි අපි එහෙම කියන්නේ කියලා. මොන අර්ථයකින්ද එහෙම කියන්නේ කියලා. නරක නරකයි හොඳයි. පළවෙනි අවස්ථාව. දෙවෙනි පියවරේදී හොඳයි නරකයි දෙකම නරකයි. ඒ පුරුදු කළ දහමක් කුසලයක් තියෙනවා. ටිකක් හිතන්න අපේ මහබෝසතාණන් වහන්සේ අවසාන වාරයට ආලාර කාලාම උද්දකාරාම පුත්ත යන තවුස්වරු ළඟ ඕන් ගුරුවරුන් හැටියට සත්පුරුෂය හැටියට තබාගෙන ඒ අයගෙන් ධර්මය අහගෙන ඒ ධර්මයට අනුව හිතලා කියලා කරලා ධ්‍යාන සමාපatti ඉපදෙව්වා. දැන් අපි වඩපු කුසලයයි ඒ කුසලයයි අතර වෙනස අහස පොළව තරම. අපි කළ යම් දාන සීල භාවනා කුසලයක් වෙතොත් යන්තමේ දිව්‍ය ලෝකයට පාතබා ගන්න පුළුවන් වෙයි. හිතනවද ඔය කරපු කුසල් ටිකෙන් බඹලෝට යන්න පුළුවන් වෙයි කියලා? නෑ, අපි සමාපatti කුසල් උපද්දවල නෑනේ. අපි කරපු ටික උපරිමය දිව්‍ය ලෝකයට පාතබා ගන්න පුළුවන් වෙයි. බෝධිසත්වයන් වහන්සේ වැඩූ කුසලයේ මේ ජීවිතේ මේ තුන්ලෝ තලේ කෙළවරටම යන්න නේව සංඥා නා සංඥා බබලෝ දක්වා යන්න කුසලතාවයේ වැඩුවා. නිකන්ද නේ සත්පුරුෂ ඇසුරේ සද්ධර්මයේ අහගෙන ඒ සත්පුරුෂ ඇසුරේ ඇසූ ඒ සද්ධර්මයක්ම වුණා නම් සිද්ධාර්ථයන් වහන්සේට ගයා ශීර්ෂයට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරලා අවුරුදු 6ක් මහ භූමෙඩ වැඩ ඉඳ දසමරසෙන් පරදවා බුදු වෙන්න උවමනාවක් නැහැ. එච්චර දුෂ්කර ජීවිතයක් ගෙවලා බුදු පදවියට පත් වෙන්න උනේ ඒ ඇසූ දේ ධර්මයක් තමයි. ඒ ධර්මයට මහා කල්ප 84000ක් දුගතියට නොඇති බ්‍රහ්ම සමාපatti සුවය විඳින්න පුළුවන් හැකියාව උපදවා ගත්තා. හැබැයි අපේ බෝධිසත්වයන් වහන්සේ සෑහීමකටපත් වුණාද? සතුටු වුණාද? නෑ. උන්වහන්සේ ඒ ගුරුවරුත් ඒ ධර්මයත් ඒ ධර්මයේ තුලින් උපයාගත් සමාපatti කුසලතාවයත් අත්හැරලයි ගයා ශීර්ෂයට වැඩම කළේ. එහෙනම් දැන් ඔන්න ඔය අර්ථය මතු කරගන්න ඕනේ. ඇයි උන්වහන්සේ අතහැරලා ගියේ ඒක?
අපට දැන් මෙතන හිතන්න වෙලා තියෙන්නේ ඇයි කියන කාරණාව. අධර්මයට ලැබුණු ප්‍රතිලාභය සතර අපාය. සතර අපායේ උපන් දුක් විඳින සත්වාදීන් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රිය සංපයෝග දුක, ප්‍රිය විපයෝග දුක, කැමැති දේ නොලැබීමේ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස දුක. මේ සියල්ල අඩුවක් නැතුව එයාට උරුම වෙලා නැද්ද? උරුම වෙලා තියෙනවා. දැන් අපි දෙව්ලෝ බඹලෝ පැත්තකින් තියමු. ධර්මයට ලැබිච්ච ප්‍රතිලාභයක් නෙමෙයිද ඔබ දැන් අද ඉන්න තැන? මනුෂ්‍යාත්ම භාවය ධර්මයට ලද වැඩි කුසලයට ලද ප්‍රතිලාභයක්. ඔතන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක යෙදිලා නැද්ද? අප්‍රිය සංපයෝග, ප්‍රිය විපයෝග දුක, කැමැති දේ නොලැබීමේ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස දුක එන්නේ නැද්ද? එනවා. එහෙනම් අපි මොනවටද අකමැති? දුකට අකමැති කියනවා. දැන් මේ දෙපැත්තෙම ධර්මයට ලැබෙන ප්‍රතිලාභය ළඟත් අධර්මයට ලැබෙන ප්‍රතිලාභය ළඟත් අපි අකමැති දේ අඩුවක් නැතුව යෙදෙනවා නම් දැන් අපි හොඳයි කියන්නේ කොහොමද? එතකොට හොඳයි නරකයි දෙකම නරකයි කිව්වොත් සාධාරණ නැද්ද? සාධාරණයක් තියෙනවා. හොඳ නරක දෙකේ වෙනස හොඳට හොඳ විපාක, නරකට නරක විපාක නොදන්න කම නෙවෙයි. ඒක හැමමයි. ඒකට ඇගීමක් තියෙනවා ලෝකේ. හැබැයි මේ කියන්නේ අපි ඉන්න ඕන තැන නෙමෙයි මේ. අපි සතුටු වෙන්න ඕන තැන නෙමෙයි මේ. අපට දහමක් ලැබිලා තියෙනවා. අපට පුරන්න කුසලතාවයක් තියෙනවා. වඩන්න දියුණු කරන්න දාන සීල භාවනාවක් තියෙනවා. ඒකට අපිට සොඳුරු විපාක ලබන්න පුළුවන් දුගතියට නොවැටි. හරි හොඳයිනේ. නරක නෑ හොඳයි. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ ශාසනයක් පවතින කාලෙක ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දෝමනස්යෙන්, උපායාසයෙන් මිදෙන්න වෙන්න ඕන. ඒ බුද්ධ ශාසනයක් නැති කාලෙක දුගතියට නොවැටි සුගතියේ රැඳෙවන යම් දහමක්, ඉබඳු දහමක් කියා දෙන ඇසුරක් වඩා තැගීමට ලක් වෙනවා. වර්තමානයේ තැගීම හිම්මම තියෙනවා. හැබැයි දැන් අපිට ඕන කරන්නේ දුකෙන් මිදෙන්න. මොන දුකෙන්ද? ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්, අප්‍රියයන් හා එක්වීමේ දුකෙන්, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකෙන්, කැමැති දේ නොලැබීමේ දුකෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දෝමනස්යෙන්, උපායාසයෙන් මිදෙන්න. දැන් මං ඇහුවොත් මෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන දහමක්, ඇසුරක් ඔබට තියෙනවද කියලා? කොහෙන්ද? සද්ධර්මය කියලා කියනකොට අර ඉස්සෙල්ලත් සත්පුරුෂ ඇසුර තුල සද්ධර්මයක් ගැන අපි කතා කළානේ. දැන් ඒ ධර්මයක්නේ. හැබැයි ඒ ධර්මයට සුගතිය කියන සීමාව ඉක්මවා යන්න බැරි වුණා.
දැන් ඔබට තුන් භවය ඉක්මවා කාම රූප අරූප භවත්‍රය ඉක්මවා ලෝකේ ඉක්මවා ලෝකේ ඊතර වෙන්න තියෙන දහම මොකද්ද කියලා ඇහුවොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. දැන් මේ අවබෝධයට යන්න දහමක් එපේ. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තවුස්වරුවත් සමත්ුනේ නේ ලෝකෙන් ඈතර කරවන්න. ලෝකේ කෙලවරට යන්න පාර කියලා දුන්නා සිද්ධාර්ථයන් වහන්සේට. දැන් අපිට ජාති ජරා මරණයෙන් මිදෙන්න යම් මගක් තියෙනවා නම් හොඳයි. සතුටු වෙන්න ඕන. හැබැයි අපි ටිකක් ඒ සීමාවේ ඉක්මන් තීරණයක් නොගෙන මේ සංසාර ගමන නිමා කරන්න අපට ලැබිච්ච දහම ප්‍රමාණවත්ද ඒ සඳහා නිසි වූ මඟ පෙන්වීමක් වැඩපිළිවෙලක් හම්බ වෙලා තියෙනවද කියලා බලා ගන්න වෙනවා. මොකද නිවන කියලා කියන්නේ සාක්ෂාත් කළ යුත්තක්. නිවන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ දෙනෙක් අදහස් කරනවා මාර්ගයේ වඩලා නිවන් ලබන්න පුළුවන් කියලා. ඇත්තක්ද ඒක? මාර්ගයේ වඩලා නිවන ලබන්න පුළුවන්ද? ලෝකේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා එහෙමයි කියලා. නෑ. මාර්ගයට ලැබෙන්නේ ඵලයක්. මොකක්ද මාර්ගයට ලැබෙන ඵලය? සම්මා පඤ්ඤා සම්මා විමුක්ති. සම්මා ප්‍රඥාවට සම්මා විමුක්තියට ඵලයට පැමිණි කෙනා ඵලයට පැමිණීමෙන් අනතුරුව නිවන සාක්ෂාත් වෙනවා. නිවන සාක්ෂාත් වෙන්නේ ඵලයට ළඟා වුණොත්. ඵලය කියන්නේ මොකද්ද? සම්මා පඤ්ඤා සම්මා විමුක්ති. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔබ අසාගත් ධර්මයේ තුල උත්තර ලැබෙන්න ඕනේ ඒවට. මොකද අවසානයේ ඉලක්කය උතනනේ. එතනට යන පාරක් නේ ඕන. අවසානයේ නිමාව නොදැන නොදක මාර්ගයක් හමු විය හැකිද? යන්න ඉලක්කයක් නැතුව යන්න පුළුවන්. ඉලක්කයක් තියෙන්න ඕන. එහෙම නැතුව යන ගමනට අපි කියන්නේ විභාගාත යනවා කියලා. එහෙම ගමනක් නෙවෙයිනේ මේක. අරමුණක් ඉලක්කයක්. අරමුණක් කියලා කිව්වහම අපි නිවන් දකින්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන කියන මේ පැතුමද? සම්මා පඤ්ඤා සම්මා විමුක්ති කියන ඵලය ඉලක්ක වෙලා තියෙනවා. සම්මා ප්‍රඥාව සම්මා විමුක්තිය කියන්නේ මොකද්ද කියන අර්ථය නිර්වචනය වෙලා තියෙනවා. මොකද්ද සම්මා පඤ්ඤා මොකද්ද සම්මා විමුක්ති කියලා හෙව්වොත් අපට බොහෝ වෙලාවට ඊට නිවැරදි අර්ථයක් තාම ගන්නම අරුවේ. සම්මා පඤ්ඤා කියලා කියනකොට දුකෙන් නිදහස් වූ බව කියනවා. සම්මා විමුක්ති කියලා කියනකොට දුක්ඛ සමුදයෙන් නිදහස් වූ බවයි කියන්නේ.
දුකෙන් නිදහස් වුණා කියන එකෙන් අර්ථවත් කරන්නේ මොකද්ද? දුක කියන එකෙන් අර්ථවත් වෙන්නේ මොකද්ද? අපි ගැඹුරට ගියොත් දුක කියන එකෙන් අර්ථවත් වෙන්නේ කාම රූප අරූප නමින් ලෝකේ නම් කරනවනේ. ලෝකේනේ දුක. ලෝකයෙන් ඈතර වෙච්ච තැනනේ නිවන. එතකොට ලෝකය නියෝජනය වෙන්නේ කාම රූප අරූප කියන වචන තුනෙන්. ඔය කාම රූප අරූප කියන භවත්‍රය නියෝජනය වෙන්නේ 12 ආයතනයකින්. විශේෂ වශයෙන් සැලකුවොත් බාහිර ආයතන 6 ලෝකය නියෝජනය කරනවා. බාහිර ආයතන 6 ඇති තැන ආධ්‍යාත්මික ආයතන 6ක හට ගැනීමක් වෙනවා. අපි එච්චර ගැඹුරට නොගියොත් මෙන්න මේ 12 ආයතනය කියන්නේ තව විදිහකින් කිව්වොත් ලෝකය. ඔය 12 ආයතනයෙන් නිදහස් වීම දුකෙන් නිදහස් වීම වෙනවා. මොකද්ද 12 ආයතනේ? ඇහැ රූපය, කන ශබ්දය, නාසය ගන්ධය, දිව රසය, කය පහස, මන ධම්ම. මෙන්න 12 ආයතනය. මේ 12 ආයතනම සක්‍රියයි කාම ලෝකයේ තුල. සතර අපාය මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක කියන මේ 11 කාම භූමිය තුල 12 ආයතනයම සක්‍රියයි. රූපී බ්‍රහ්ම ලෝකයට යනකොට ආයතන ගණනාවක් අඩු වෙනවා. රූපය රළු මට්ටමකින් අහු වෙන්නේ නැහැ. උපාදාය මට්ටමක්. අපි කියනවා සති නිමිත්ත සමාධි නිමිත්තේදී බාහිර රළු රූපේ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා රූපේ මට්ටමේදී ආයතන 6ක් ක්‍රියාත්මක වෙනවා. ඇහැ රූප, කන ශබ්ද, මන ධම්ම. නාසය ගන්ධය, දිව රසය, කය පහස බඹලොවට අදාළ නැහැ. ඒව ගැන හොයනවා නම් සම්පත්තග්‍රාහී අසම්පත්තග්‍රාහී කියන වචනවල අදහස් හොයන්න වෙනවා. රූපේ බ්‍රහ්මයින්ට පේනවා ඇහෙනවා. හැබැයි අල්ලලා බලන්න ඉඹලා බලන්න දිව ගාලා බලන්න යන්නේ නැහැ. මොකද ඒ අයට පේන්නේ අල්ලලා බලන්න පුළුවන් එකක් නෙමෙයි හම්බ වෙන්නේ. ඔබ කණ්ණාඩියක් ළඟට ගියාම පේන්නේ නැද්ද යම? පේනවා. ඒ පේන දේ අල්ලන්න පුළුවන්ද? බෑ. පේන දේ අල්ලන්න බෑ කියලා දන්න නිසා ඒ රූපේ අත ගන්න යන්නේ නෑ ඔබ. හැබැයි වඳුරෙක්, රිලවෙක්, කුරුල්ලෙක් කණ්ණාඩියෙන් ඒ රූපේ පේනකොට අල්ලන්න බලනවා. ඒ අය හුඟක්ම මෝඩයි. හැබැයි අපි ටිකක් මෝඩයි. ඒ ප්‍රතිබිම්බේ දිහා බලාගෙන අපි අල්ලන්නේ කොහෙද? තමන්ගේ පැත්ත අල්ල ගන්නවා. තමන්ගේ මූණ, තමන්ගේ ඇඟ දකින්නවා කියලා වරද්දව ගන්නවා. තමන්ව පේනවා කියන අදහසකට එනවා. එතකොට අන්න බ්‍රහ්මයින්ට පේනවා යමක්.
අල්ලලා ඉඹලා දිව ගාලා බලන්න තරම් අදහසකට එන්නේ පේන දේ පිළිබඳව අවබෝධයක් ඇති නිසා. ඒ නිසා එතන ආයතන 6ක් බ්‍රහ්ම ලෝකයේ රූපී බ්‍රහ්ම ලෝකයේ නියෝජනය වෙනවා. අරූපී බ්‍රහ්ම ලෝකයට යනකොට සංඛ්‍යාව තවත් අඩු වෙනවා. මන ධම්ම ආයතන දෙකකින් අරූපී බ්‍රහ්ම ලෝකයේ නියෝජනය වෙනවා. එතකොට දෙකක් උනත් එකක් උනත් අසඤ්ඤ තලයට ගියොත් එකක්ම වෙනවා. හැබැයි ඒ ලෝකයේ දුක නියෝජනය වෙනවා. ඔන්න ඔය සියල්ල අතහැරිය තැන සම්මා පඤ්ඤා නිකන් නෙවෙයි. දැන දැක අවබෝධයෙන් මිදෙන්න ඕන. දැන දැක අවබෝධයෙන් මිදෙන්න ඕන. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා කියනවා ඔන්නොතට. නිමිතිනේ යෙදෙන්න බෑ, සම්බන්ධතා පවත්වන්න බෑ. අන්න ලෝකේ අතහැරුණා. ලෝකේ අතහැරිච්ච තැනක ලෝභ ද්වේෂ මෝහය පවත්වන්නේ කොහොමද? සම්මා විමුක්ති රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ. ඔන්න අපේ ගමන තීරණය වෙන්න ඕන ඔතනට. ඔතනට යන්න මාර්ගයක් වඩන්න ඕන. මාර්ගය වඩලා පරිපූර්ණ වෙනකොට ඔන්න ඔය අංග දෙකත් එක්ක දසාංගේ සමන්නාගතෝති අරහාති උච්චතිති අංග 10කින් සමන්නාගතයි අපි රහතන් වහන්සේ කියලා හඳුන්වන තැන. ඒ කියන්නේ මාර්ගයේ පරිපූර්ණව වැඩිලා සම්මා පඤ්ඤා සම්මා විමුක්තියට ඇවිල්ලා. ඒ කියන්නේ දුකෙන් දුක්ඛ සමුදයෙන් නිදහස් වෙලා. දුකෙනුත් මිදිලා නැවත නැවත දුක හදන හේතු වෙනුත් නිදහස් වෙලා. තව විදිහකින් කිව්වොත් හේතුඵල නිරෝධය. හේතුව කියනවා සමුදයට, දුකට කියනවා ඵලය. හේතුඵල නිරෝධයක් වූ තැන. ඒ කියන්නේ දුකත් සමුදයත් නොහට ගන්න තැන. ඒකට තව වචනයක් කියනවා අනුත්පාදය නොහට ගන්න තැන. ඔන්න නිවන සාක්ෂාත් වෙන. එතකොට ඔය ඵලය ලබන්න මාර්ගයක් වඩන්න ඕන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ මාර්ගයේ අවසන් වෙන්න ඕන ඔන්න ඔය ඵලය පසක් කරගෙන. හැබැයි ඔය මාර්ගයම තියෙනවා ඔය ඵලය පසක් නොවෙන ඔය කියන සම්මා පඤ්ඤාවට සම්මා විමුක්තියට නොවන මාර්ගයක්. බුදුහාමුදුරුවම තවත් මාර්ගයක් වදාළේ නැද්ද? කම්මස්සකතා සම්මාදිට්ඨිය මුල් කරගත්ත මාර්ගයයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය මුල් කරගත්ත මාර්ගයකුයි මාර්ග දෙකක් කිව්වනේ. එතකොට මේ ශාසනය තුල පනවා වදාළ ලෞකික සම්මාදිට්ඨිය තුල මග වඩලා පුළුවන් ද සම්මා පඤ්ඤාවට සම්මා විමුක්තියට එන්න? බෑ. ඒ මාර්ගය බුදුහාමුදුරෝ දේශනා කරද්දිම ඒ ගැන තීරණය කළා, අදහස් කළා, පැහැදිලි කළා. කොහොමද? සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්ඛා ආශ්‍රව සහිතයි පුණ්‍ය පාර්ශවයේ උත්පත්තිය ප්‍රතිසන්දිය නැවත හදන්නට හේතුයි. නැවත හට ගන්නවා නම් උපන්නොත්
ජරාම්පි පත්වා මරණං ජරාවෙන් මරණයෙන් කෙලවර වෙනවා. ජරා මරණ දුකට එනවා. අන ලෝකෝත්තර මාර්ගයේ පනවද්දී අනාසවා මග්ගංග පරියාපන්නා අනාශ්‍ර වූ මාර්ගයට පරියාපන්න වූ කියලා එහි මඟ දේශනා කළේ. ඒක අවධාරණයෙන් එහෙම දේශනා කළේ. ඒ නිසා අපි මෙන්න මේ ගමන් මඟ කියනකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයේද කියලා හරියටම දැනගෙන තියෙන්නත් ඕන. දැන් හොඳයි මාර්ගය වඩන්න නම් මාර්ගයක් තියෙන්න ඕන. මාර්ගයක් උපදවා ගන්න ඕන. අනුන් උපද්දවපු මාර්ගයක අනුන් හදපු පාරක නම් අපිට යන්න පුළුවන්. හැබැයි මේ මාර්ගේ අනුන් උපද්දවපු මාර්ගයක මට යන්න බෑ. මා තුල මම මාර්ගයේ උපදවා ගත යුතු වෙනවා. සම්මා දිට්ඨිකේකු විය යුතු වෙනවා. දර්ශනයට එළඹිය යුතු වෙනවා. දැන් මෙන්න මේ දැක්ම, මේ දර්ශනය, මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? ඔන්න අපට සත්පුරුෂ ඇසුර සද්ධර්මයේ ඕන කරන්නේ කොතනටද කියන එක. මොකක්ද මේ ආර්ය දැක්ම, ආර්ය දර්ශනය, සම්මා දිට්ඨිය කියලා කියන්නේ? කියන්නේ මාර්ගයේ උපදවා ගැනීම කියලා යමක් වෙතොත් මාර්ගය කියන්නේ මොකක්ද? එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට අපි සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද මෙතනදී? මොකක්ද සම්මා දිට්ඨිය කියන්නේ? නිවැරදි දැක්ම. මොනවා පිළිබඳව නිවැරදි දැක්මද? දුක පිළිබඳව නිවැරදිව දකිනවා. දුක පිළිබඳව නිවැරදි දැක්ම. දුක්ඛ සමුදය පිළිබඳව නිවැරදි දැක්ම. දුක්ඛ නිරෝධය පිළිබඳව නිවැරදි දැක්ම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳව නිවැරදි දැක්ම. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කිව්වෙම එතකොට සතර නුවණකට මොන නුවණද? දුක්ඛ පිළිබඳව නුවණ, දුක හටගන්න හේතුව පිළිබඳව නුවණ, දුක්ඛ නිරෝධය පිළිබඳව නුවණ, දුක නිරෝධ කරන පිළිවෙත පිළිබඳව නුවණ. දැන් මෙන්න මේ සතර නුවණ මුල් කරගත්ත සම්මා දිට්ඨිය ඇතොත් සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි ගමන් මඟ හට ගන්නවා. එතකොට මෙන්න මේ සතර නුවණ උපදවා ගන්නෙ කොහොමද? මේ සතර නුවණ උපදවා ගන්නෙ කොහොමද? කාගෙන්ද ඒකට උදව්වක් ගන්නෙ? කොහොමද ඒක උපදින්නේ? අන්න එතනට කියනවා සතර සෝතාපන්න අංග ඇසුරු විය යුතුයි කියලා. සතර සෝතාපන්න අංග ඇසුරු කරගෙන තමයි නූපන් මාර්ගයේ උපදවන්න වෙන්නේ. නූපන් සම්මාදිට්ඨිය උපදවන්න වෙන්නේ. නූපන් දර්ශනය උපද්දව ගන්න වෙන්නේ. සතර සෝතාපන්න අංග ඇසුරෙන්.
සතර සෝතාපන්න අංග කියලා කියන්නේ ඔන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය ආපහු කියවෙනවා. සද්ධර්ම ශ්‍රවණය කියවෙනවා. යෝනිසෝ මනසිකාරය කියනවා. ධම්මානුධර්ම ප්‍රතිපදාව කියන. හැබැයි එතන කොන්දේසියක් තියෙනවා. නිකම්ම සත්පුරුෂ ඇසුර නෙමෙයි. මොන විදිහේ සත්පුරුෂ ඇසුරක්ද? සෝතාපන්න අංගයක් වූ නිකම්ම සද්ධර්මයක් නෙවෙයි. සෝතාපන්න අංගයක් වූ. දැන් අර අපි මුලින්ම කතා කරපු දැන සත්පුරුෂ ඇසුරක් තිබුණේ නැද්ද? සද්ධර්මයක් කියවුන්නේ නැද්ද? යෝනිසෝ මනසිකාරය කියවුන්නේ නැද්ද? නිවැරදිව හිතන කියන කරන ධර්මානුධර්ම ප්‍රතිපදාවක් කිව්වේ නැද්ද? කිව්වා. හැබැයි ඒක ජාති ජරා මරණය ඉක්මවන්න හේතු උනේ නේ. එහෙනම් දැන් අපි මෙතනදී සත්පුරුෂ ඇසුර සද්ධර්මයේ යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව කියනකොට අපි ඒ සීමාවෙන් සතුටු වුණොත් අපට සත්පුරුෂ ඇසුරක් සද්ධර්මයක් තියෙනවාය කියලා ආයි වැටෙන්නේ අර තැනටමයි. එහෙනම් දැන් ඔන්න අපි මේ වචනයට උත්තරයක් දෙන්න ඕන කොච්චර ගැඹුරක පිහිටලද? සෝතාපන්න අංගයක් වූ සෝතයට පමුණුවන්නට හැකියාව ඇති සතර සෝතාපන්න අංග ඇසුරක් ඕන. සෝත කියන්නේ මොකටද? සෝත කියලා කියනවා සෝතාපන්න භාවයට. සෝත කියලා කියන්නේ ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම. සරියුත් හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ විමසනවා සාරිපුත්තයිනි සෝත කියනවා. කුමකටද සාරිපුත්ත මේ සෝත කියන්නේ? ස්වාමීනි මේ අංග 8කින් යුක්ත ලෝකයෙන් ඈතර වෙන යම් සම්මා දිට්ඨිය මුල් කොටගත් අංග 8ක් වේ නම් මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා ස්වාමීනි සෝත කියලා. සාදු සාදු සාරිපුත්තනි එහිසේම ඒ සෝතාපන්න අංග කියලා නැවත බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කළ තැනදිත් සරියුත් හාමුදුරුවෝ අදාළේ මෙන්න මේ සෝතයට එන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදව ගන්න පුළුවන්. තරමේ ඇසුරක්. ඒ බඳු තරමක දහමක්. ඒ බඳු තරමක යෝනිසෝ මනසිකාරයක් ධම්මානුධම්ම ප්‍රතිපදාවක්. එතකොට අපි අර මුලින් කතා කළ දෙයට වඩා අහස පොළොව වගේ දුරස් තැනක් ගැන මේ කියන්නේ. එතකොට ඔන්න ඔය කියන සතර සෝතාපන්න අංග ඇසුර ලැබුණා නම් මාර්ගයේ උපදිනවා. මාර්ගයේ වඩලා සම්මා පඤ්ඤා සම්මා විමුක්තියෙන් ඵලය පසක් කරගෙන නිවන සාක්ෂාත් කරනවා. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවිලා වසර කීයක් ගෙවෙනවද? 2569යි. අදටත් අපි ඉන්නේ කොතනද? ජාති ජරා ව්‍යාධි මරණය ඉක්මවලද? නෑ. ජාති ජරා ව්‍යාධි මරණය ඉක්මවල නෑ කියන්නේ මාර්ගයක් අපි වඩලා නෑ. වැඩුවේ නැත්තේ මාර්ගය ඉපදිලා නෑ. මාර්ගයේ නූපන්නේ ඇයි? මාර්ගයේ උපදවන්නට ඕන කරන සතර සෝතාපන්න අංග ඇසුර තාම ලැබිලා නැත්තම් එහෙනම් අපට කියන්න වෙන්නේ නැද්ද 2569ක් ගෙවි ගිහිල්ලා මේ ශාසනය අපට හම්බ වෙලා නැහැ කියලා?
ඒ සත්පුරුෂ ඇසුර, ඒ සද්ධර්මයේ, ඒ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධර්ම ප්‍රතිපදාව අදටත් අපට හමු නොවුණනම් එහෙනම් අපිට කියන්න වෙනවනේ අපිට තාමත් මේ ශාසනයේ පිහිටක් වෙලා නැහැ. තාම අපි ශාසනයේ පිහිට කරගෙන නැහැ. සතර සෝතාපන්න අංග නොලැබිලාද? ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ලැබුණත් අපි සත්පුරුෂ ඇසුරට ගියේ නැත්තම් බුදුහාමුදුරුවෝ ලෝකේ වැඩ හිටියා නම් අපි ළඟ සුදුසුකම් සපුරා තිබුණා නම් මහා කරුණා ඇසින් දැකලා අපිව හොයාගෙන එයි. හැබැයි අද එහෙම එන්න බුදුවරු ලෝකේ නෑ. එහෙනම් සත්පුරුෂ ඇසුරට අපි හොයාගෙන යන්න ඕනේ. හැබැයි සත්පුරුෂ ඇසුර කියනකොට අර සුගති දිව්‍ය මනුස්ස රූපේ අරූපේ බ්‍රහ්ම ලෝක සීමාව ඉක්මවන දහමක් ලෝකයට කියා දෙන්නා වූ සත්පුරුෂ ඇසුරක් හොයන්න ඕන. එතකොට ඒ බඳු ඇසුරක් හොයාගෙන යන්න අද බැරි වුණා නම් බැරි වෙන්න හේතුව මොකද්ද? සත්පුරුෂ ඇසුර නැතිකමමද? එහෙම නැත්නම් අපට යන්න කාලයක් නිදහසක් විවේකයක් නැතිකමද? ඔය දෙකම තියෙනවා. අපි කියවන්නේ ධර්මයේ සුලභයි කියලා. ජීවිත කාලයේම ඇහුවත් ඉවර කරන්න බැරි බණ තියෙනවා. ඒවා ධර්මයේද? නේ ධර්මය. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලය එක්තරා සීමාවකට සීමා වෙනවා. දැන් මේ ලෝකේ යම් කෙනෙක් අනේ මේ ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් මිදෙන්න ඕන, ඒකට කෝ දහමක්, ඒකට කෝ මඟ පෙන්වීමක් කියලා හෙව්වොත් අන්න අද ධර්මය දුර්ලභයි. එහෙම දහම දුර්ලභයි. බුදුහාමුදුරුවෝ සද්දම්මං අති දුර්ලභං කියලා කිව්වේ අදටත් ඒ දුර්ලභතාවය එහෙමමයි. බුදුහාමුදුරුවෝ අදාහරණ වචනයක් කාලයකට විතරක් හරි අනිත් කාලයට ගැලපෙන්නේ නැති එකක්ද? නෑ, හැමදාම ඒක එහෙමමයි. එහෙනම් අදටත් ඒ අදහස වළංගුයි. එතකොට දැන් ලෝකයේ තුල එබඳු දුර්ලභ බවකුත් තියෙනවා ඇත්ත. හැබැයි ඒ දුර්ලභ බව දුර්ලභයි නෑ කියලා අපිට එහෙ කන පියාගෙන ඉන්නත් බෑ. යන්න ඕන. හොයාගෙන යන්න ඕන. අපි ළඟට එනකන් ඉන්න බෑ. යන්න ඕන. යන්න බෑනේ අපිට. යන්න බැරි හේතු තියෙනවනේ. දැන් අපි කිව්වොත් අපි ඕ ටික කියලා දෙන්නම් මාසෙකට විතර එන්නකෝ කියලා. මොකද කියන්නේ එතකොට? කොහාමුදුරුවනේ අපිට එහෙම කාලයක් නිදහසක් විවේකයක් වැඩනේ අපිට හරියට. දැන් එහෙම නෙමෙයිද කියවෙන්නේ? එහෙම කියවෙනවා. එතකොට කාලය නිදහස විවේකය නැත්තේ ජීවිතයේ පිළිබඳව ලොකු බරක් වගකීමක් දරන්න වෙලා තියෙනවා. මොකද්ද මේ ජීවිතයේ පිළිබඳව බර වගකීම කියන්නේ? එදිනෙදා ජීවිතයේ ඇති වෙන දුක්ඛ දෝමනස්යන්ට ජීවන ගැටලු ටික විසඳා ගැනීම සඳහා ජීවිතය වියදම් කරන්න වෙලා තියෙනවා. කාලය වැය කරන්න වෙලා තියෙනවා. එතකොට මුළු කාලයමත් ජීවිතේමත් වැය කරන්න වෙලා තියෙන්නේ මොකටද? එදිනෙදා ජීවිත ගැටලු ටික විසඳ ගන්න. එතකොට ජීවිතය බරක් උනේ ඇයි?
ඒ බරක් වුණ හින්දානේ ඒ බර සැහැල්ලු කරන්න මේ ජීවිතේ වැය කරන්න ඕනේ, කාලය වියදම් කරන්න ඕනේ. ඒ බර ආවේයයි. අන්න සම්පත්වල අඩුව, භවභෝග සම්පත්වල අඩුව. හැබැයි භවභෝග සම්පත්වල අඩුවම කාලය නිදහස් විවේකයට ඒකායන හේතුව කියන්න බෑ. භවභෝග සම්පත් තිබුණ සම්පත්තියෙහි පමණ නොදැනගත්තොත් බොහෝ තියන අයත් නැවත නැවත හොයන්න කාලය මිඩංගු කරනවා නම්, ඉපීම සඳහා මුළු කාලය යොදවනවා නම් ඒ අයටත් කාලය නිදහස් විවේකේ නෑ. සම්පත් අඩුකම නිසා ජීවිතේ බරක් වෙලා ජීවිතේ ඉපීම සඳහා වැය කරන කෙනාටත් කාලය නිදහස් විවේකේ. කාලය නිදහස් විවේකයේ නැතිකම සත්පුරුෂ ඇසුරට යන්න බාධාවක් වෙලා තියෙනවා. දදං මිත්තානි ගන්තති, දානේ තමයි කල්යාණ මිත්‍රත්වයට ළඟා කරන්නේ. දැන් අපිට මෙන්න මේ කල්යාණ මිත්‍ර ඇසුර නොලැබෙන්න අපේ පැත්තෙනුත් හේතුවක් තියෙනවා. මොකද්ද? කාලය නිදහස විවේකයේ නැහැ. ජීවිතයේ බරක් වෙලා, ජීවිතයේ බරක් උනේ භවභෝග සම්පත් අඩුව. භවභෝග සම්පත් අඩු උනේ ඇයි? දානමය පිනේ අඩුව. ඔන්න කුසලතාවයේ අඩුව. බුදුහාමරෝ කම්මස්ස කතා සම්මා දිට්ඨියෙන් කුසල ප්‍රතිපදාව පැනෙවි ඔන්න ඔතනට. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න නෙමෙයි, මෙන්න මේ අඩුව පියව ගන්න. සත්පුරුෂ ඇසුරට යන්න, කාලයේ නිදහස් විවේකයේ ගන්න යම් සම්පත්තියක් තියෙන්න ඕන. සම්පත් එත නිසා යන්න පුළුවන් සත්පුරුෂ ඇසුරට ගියා. කොන්දරි දෙනවා නම්, ධනිස්සරි දෙනවා නම්, බඩ කැක්කුව නම්, පපුවරි දෙනවා නම්, දහසක් ලෙඩ රෝග නම් සත්පුරුෂ ඇසුරේ ඉන්න පුළුවන්ද ගිහිල්ලා? බෑ. ඇයි ඒ බැරිකම? නිරෝගී කයක් නැහැ. නිරෝගී කයක් නැහැ. නිරෝගී කයක් නැති වුණේ, රෝගී කයක් ලැබුණේ සීලයේ අඩුව. අන්න සීලමය පින අඩු වුණාම කය රෝගී කරනවා, කය මාරයා වෙනවා, වදකයා වෙනවා. සත්පුරුෂ ඇසුරට ගියත් ඒ ධර්මයේ අහගන්න බෑ. ඔන්න දෙවෙනි අඩුව. බුදුහාරෝ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් කුසල ප්‍රතිපදාවක් පනවන්න ඔන්න දෙවෙනි හේතුව. දැන් අපිට පළවෙනි හේතුවෙත් අඩුපාඩුකම් ඇති, දෙවෙනි හේතුවෙත් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්මයේ අහගන්න පුළුවන්. දැන් කය යම් පමණකට හෝ නිරෝගී, අමාරුවෙන් හරි පැයක් හමාරක් ඉන්න බැරිම නෑ. හැබැයි කය නිහඬ නිසල වුණාට හිත නිසල නැත්නම්, හිත වික්ෂිප්ත වුණොත් බුදුහාමුදුරුව වෙන්න පුළුවන් ඉදිරියේ ඉන්න සත්පුරුෂයා. අග්‍ර ශ්‍රාවක 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉදිරියේ වෙන්න පුළුවන් වාඩි වෙලා ඉන්නේ. ඒ හිත වික්ෂිප්ත නම්, විසිරිලා නම් අර බණ ඇහෙන්නේ, හිතේ රැඳෙන්නේ. එහෙම වුණොත් මාර්ගය උපදින්නේ. දැන් ඔන්න අපි හිතමු සත්පුරුෂ ඇසුරට යන්න පුළුවන්, ඉන්නත් පුළුවන්, හොඳට අහන්නත් පුළුවන්. කන් යොමා සිත් යොමා අහන්න පුළුවන්. හිතේ රැඳෙනවා. සිතේ රඳවගත්තා කියලත් මාර්ගයේ උපදින්නේ. අහගත්ත ධර්මයේ නුවණින් විමසන්න පුළුවන් වෙන්න ඕන. මොනවද? චතුරාර්ය සත්‍යයට ගලපලා බලන්න පුළුවන් වෙන්න ඕනේ යහගත්ත ධර්ම. විනය සංසන්දනය කරලා බලන්න ඕන මේ ධහමට ලෝභ දේශ දෙක යටපත් වෙනවා විතරක් නෙමෙයි, ලෝභ දේශ මෝහ තුනම ගෙවෙනවද? මේක පටිච්ච සමුප්පාද ධර්මයට කොහොමද ගැලපෙන්නේ? හේතුව නිසා ඵලයක් හටගන්න බවක් තියෙයි.
ඵලය හේතුවට අයිතිද නැද්ද? ඵලයට හේතුයි කියලා හම්බ වෙනවා නම් ඵලය හේතුවට අයිතියි කියලා හම්බ වෙනවා නම් එපමණකින් තේරුම් ගන්න එක දහමක් නෙවෙයි කියලා. අර්ථය හම්බ වෙලා නැහැ කියලා. හේතුව නිසා ඵලයක් හටගන්න බව හම්බ වෙන්න ඕන. හැබැයි ඵලය හේතුවට අයිති නොවෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? හේතු නිසා ඵලයක් හටගන්න පුළුවන්. ඵලය හටගන්නේ හේතුව ෂේ වෙලා වැය වෙලා. සීනි තේකොළ නිසා තේකක් හම්බ වෙනවා. තේක හම්බ වෙනකොට සීනි තේකොළ උණු වතුරට මොකද වෙලා තියෙන්නේ? වැය වෙලා. දැන් සීනි තේකොළ උණු වතුර තියෙද්දි තේකක් හම්බ වෙයිද අපිට? නෑ. එහෙනම් දැන් තේරෙනවද හේතුව නැතුව ඵලයක්? සීනි තේකොළ උණු වතුර නැතුව තේ හම්බ වෙන්නේ නෑ. හැබැයි තේක හම්බ වෙන තැනක හේතුව තියෙන්න බෑ. හේතුව පවතින්න බෑ. එහෙනම් හේතුව නිසා ඵලයක් හටගත්තට ඵලයට හේතුව අයිති කරන්න බෑ. ඇයි? නෑනේ, මැරිලානේ. මැරිච්ච දෙයකට සම්බන්ධ කරන්නේ කොහොමද? නේද? ශුන්‍යතයි කියලා කියන්නේ ඕක. සම්බන්ධ කරන්න බෑ. එතකොට දැන් ඔන්න ඔය වගේ අර්ථ මතු කරගන්න ඕන නුවණින් විමස. දැන් ඒක බැරි වුණොත් සමත භාවනාමය පිනක් තියුණා, සීලමය පිනේ, දානමය පිනේ විපාකක් තිබුණා. හැබැයි විපස්සනා භාවනාමය විපාකය නැති වුණොත් ඒත් මාර්ගයේ උපදවා ගැනීමට බාධක වෙනවා. දැන් අපිට මේ 2569ක් ගෙවි යන තැනකදී මේ අර්ථය නොවැටුණා නම් නොවැටෙන්න හේතු සමහර වෙලාවට උතුම් සත්පුරුෂ ඇසුරක් සද්ධර්මයක් අහන්න නොලැබුණා කියන්න බෑ. අපට බුදුහාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නැතත් අඩුතරමේ මිහිඳු මහරහතන් වහන්සේවත් හම්බ වෙන්න ඇතිනේ. සද්ධර්මයේ ඇහෙන්න ඇතිනේ. එතකොට මෙන්න මේ පැත්තේ අඩුවක් තිබුණා වෙන්නත් පුළුවන්. එහෙනම් දැන් අපිට අදවත් තව 2400 ගාණක් ඉතුරු වෙලා තියෙනවා. 5000ක් කල් පවතිනවා කියලා කතාවක් තියෙනවනේ. ඒක අපි දන්නේ නැහැ හරිද කියලා. හැබැයි අපි කාටද නිශ්චිතව කියන්න පුළුවන් අපි මේ 2400 ගණනම මිනිස් ලෝම උපදිනවා බුද්ධ ශාසනය පිහිට කරගන්න පුළුවන් තැනක කියලා. අවිනිශ්චිතයි. දුගතියට ගියොත් මේ බුද්ධ ශාසනය මේ තව බුද්ධ ශාසන ගණනාවක් යනකනුත් එන්න බෑ. දිව්‍ය ලෝකෙට ගියොත් ඔය දැන් සමහරව කියනවනේ දිව්‍ය ලෝකෙට ගියාම එහෙ ඉන්න දෙවිවරුන්ගෙන් බණ අහගෙන නිවන් දකින්න පුළුවන්. දැන් මේ ලෝකේ අපට හම්බ වෙලා තියෙන සම්පත් මොනවද? දාඩිය ගඳ ගහන, කිලුටු වෙන, කුණු වෙන, අපවිත්‍ර වෙන දේවල්නේ. දැන් අපිට සම්පත් කියලා ලැබිලා තියෙන ඒවා. දැන් අපිට එහෙම ගඳ ගහන, පිනුල් වෙන, පිළිකුල් වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස දාලා බණ ටිකක් අහන්න යන්න බැරි අපි දිව්‍ය සම්පත් දාලා යයිද? මීටත් වඩා හරි අමාරුයි ඒ ගමන. හැබැයි අද අපි ඒ වෙනුවෙන් කැප වෙලා පුරුදු කරලා තිබුණොත් මෙන්න මේ ලෝකය කියන්නේ මෙන්න මේ ජාති ජරා මරණ දුකයි කියලා වටහාගෙන තිබුණොත් අපි එදාට ඒ දෙව් සැපතට ඇලුම් කරන එකක් නෑ. දුක දුක හැටියට තේරුම් ගනීවිනේ. ඒ නිසා අද දවසෙත් අපි මෙන්න මේ අඩුවක් අපි ළඟ තියෙනවා නම් දානමය, සීලමය, භාවනාමය පිනේ
ඒ අඩුව අදවත් සම්පූර්ණ කරගන්න උත්සාහවත් වුණොත් සමහර විට හෙට දවසේ අපට පිහිටක් වෙන්න පුළුවන්. සත්පුරුෂ ඇසුර සද්ධර්මයේ අහලන්නේ අපට සුදුසුකම් ටික තියෙනවා නම් අපි මෙන්න මේ ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන මග මොකක්ද කියලා හොයාගෙන යන්න ඕන. හැබැයි ඒක නිකන් ආව ගියාවට බෑ. සත්පුරුෂයෙකුගෙන් අහන්න ඕන දේ මොකද්ද කියන එක දැනගෙනම යන්න ඕන. දැන් අපි කියනවා සම්මා දිට්ඨි කියලා. සම්මා දිට්ඨි. ඔකට ලේසිම පහසුම වචනය හරි දැක්ම, නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම කියලා කියනකොට ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තකුත් තියෙනවනේ. වැරදි දැක්ම. දැන් අපි හරි දැක්මේද ඉන්නේ වැරදි දැක්මේද ඉන්නේ? අපි හරි දැක්මේ හිටියා නම් අපිත් මාර්ගයේ උපද්දවගෙන වඩන අය වෙන්න එපේ. එහෙනම් අපි ඉන්න තැන වැරදි කියන්න ඕන. එතකොට නිකම් වැරදි කිව්වට බෑ. මොකද්ද වැරද්ද කියලා පෙන්වන්න එපේ. මොකද්ද වැරද්ද? ඒක දන්නේ. ඔන්න ඕක තමයි අන්තිමට එන එකම වචනේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ තමයි වැරද්ද දකින්නේ. එහෙම වෙන්න බෑනේ නේ. එහෙනම් දැන් අපි බලන්න ඕන ඇත්තට අපි ඉන්න තැනේ වැරද්ද මොකද්ද කියලා. දැන් ඔබට පේනවද ධර්මාසනේ හාමුදුරු කෙනෙක් වැඩ ඉන්නවා? ඒ ඉන්න හාමුදුරුවන්ව පේනවද? පේන හාමුදුරුවෝ ඉන්නවද? මම මේ දැන් කිව්වට ඉන්න හාමුදුරුවෝ පේන හාමුදුරුවෝ ඉන්නවා කියලා කිව්වා මේ එකම දේ නේද කිව්වට මේක අහස පොළොව වගේ වෙනස් අර්ථයක්. දැන් හාමුදුරුවෝ කෙනෙක් ඉස්සරහා ආසනේ ඉන්නවා. ඉන්න හාමුදුරුවෝ පේනවා. පේන හාමුදුරුවෝ ඉන්නවා. දැන් ඕක නේද අපේ දැක්ම? දැන් ඔබේ ඉස්සරහා වල්ලා දකුණු පැත්තෙන් මෙන්න මේ අය ඉන්නවා. වම් පැත්තෙන් අසවල් අය ඉන්නවා. පිටිපස්සෙන් අහවල් අය ඉන්නවා. ඉස්සරහෙන් අසවල් කෙනා ඉන්නවා. උඩින් දෙවියෝ ඉන්නවා. යටින් නිරය තියෙනවා. මැද කවුද ඉන්නේ? ඔය උතුරෙන් දකුණෙන් බටහිරෙන් නැගෙනහිරෙන් ඔය හතර පැත්තේ මැද කවුද ඉන්නේ? මම ඉන්නවා. දැන් මමත් ඉන්නවා. දෙවියෝ තිරිස සතර අපායේ මේ වටේට තව ගොඩාක් කට්ටිය ඉන්නවා. කවුද ඉන්නේ ඔක්කොම? සත්වයෝ, පුද්ගලයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ, තිරිසන්නු, පෙරේතයෝ, අසුරයෝ, නිර්සත්තු. දැන් මේ සත්වයෝ පුද්ගලයෝ ඒ ලෝකවලට ගිහිල්ලා තියෙන්නේ මොනව කරලාද? පව් කරපු අය දුගතියට ගියා, පින් කළ අය සුගතියට ගියා. දැන් ඔන්න දැන් අපට හම්බ වෙලා නැද්ද පින් කරලා දුගතියට යන අය ඉන්නවා, පව් කරලා පින් කරලා සුගතියට යන අය ඉන්නවා, පව් කරලා දුගතියට යන අය ඉන්නවා. දුගතියේ ඉන්න අය එහෙන් ගැලවිලා ආපහු සුගතියට එනවා. සුගතියේ අය ආපහු එහෙන් ගැලවිලා දුගතියට යනවා. දැන් එහාට මෙහාට ආත්මයෙන් ආත්මයට භවයෙන් භවයට යන ආත්මය සත්වයක් හම්බෙලා නැද්ද? ඕකට කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිද? සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨියට තව කියන වචනයක් මිච්ඡා දිට්ඨි. දැන් අපිට ඉස්සරහෙන් කෙනෙක් ඉන්නවා කියනකොටම අපේ දැක්ම වැරදි. අපේ දැක්ම වැරදි. ඔන්න ඔය දැක්ම නිවැරදි කරගන්න ඕන.
ඔය දැක්ම නිවැරදි කරගන්න ඕන මේ බණ මේ ළඟ කරා පිටියේ දේශනා වෙනවා ස්පිරිතාලේ. පුළුවන් නම් හොයාගෙන යන්න දෙයිද දන්නේ. ගොම්මන කියන්නේ මොකද්ද? තද අඳුරකුත් නෙමෙයි ලොකුවට එළියක් තියෙන වෙලාවකුත් නෙමෙයි. හොල්මන් පේන්නේ ওই වෙලාවට නේද? හොල්මන් පේන්නේ ওই වෙලාවට. එතකොට තියෙන දේ හරියට පේන්නෙත් නැහැ. හැබැයි යමක් පේන බවකුත් තියෙනවනේ. යමක් පේනවා හැබැයි පේන දේ පැහැදිලිත් නැහැ. ඔන්න හිතන්නකෝ ඔයගොල්ලෝ දන්න කියන පුරුදු පාරක ලයිට් නැහැ. එදා ලයිට් නැහැ. ඒ ගොම්මනේ යනවා. අත්ත ඉත්ත ගහකොළ හොඳට පුරුදුයි මේ පාරේ. හැබැයි එදා වෙනසක් වෙලා ගහක අත්තක් බිඳිලා බිමට නැමිලා. වෙන් වෙලා නැහැ. හුළඟේ වැනෙනවා. අන්න අර මද අන්ධකාරයේ යනකොට මෙන්න මේ වෙනද නොදුටු යමක් පේනකොට වෙනද නොදුටු යමක් පේනවා. පැහැදිලි නෑ හැබැයි. අපැහැදිලි බවක්. මෙන්න මේ අවිනිශ්චිත අපැහැදිලිව ඒත් පේන අරමුණක් හම්බ වෙන තැනක පොඩි තිගැස්මකුත් එක්ක මගේ හිතේ හට ගන්නවා ආශ්‍රවයක්. මොනවද ආශ්‍රව කියන්නේ? මං අහලා පුරුදු කියවලා පුරුදු හොල්මන් කතා භූත අවතාර කතා ටික සිහි වෙන්න බැරිද? පුළුවන්. සිහි වෙලා ඔන්න මගේ හිතේ අදහසක් එනවා හොල්මනක් අවතාරයක්. දැන් හොල්මනක් අවතාරයක් කියන අදහස කොහෙද උපන්නේ? හිතේ. කොහොමද උපන්නේ? මන් දන්න තොරතුරු ටික සිහි කර ගැනීම නිසා. මගේ හිතේ ඒ බඳු තොරතුරු සිහි කරගන්න හේතුව උනේ මොකද්ද? අඩ අඳුරේ අපැහැදිලි අරමුණ. හරියට නොපෙනෙන අරමුණ. හරියට නොපෙනෙන අරමුණක් නිසා මං දන්න තොරතුරු ටික සිහි වෙලා අමනුෂ්‍යයෙක් අවතාරයක් කියන අදහස මගේ හිතේ උපන්නා. දැන් ගැටලුව ප්‍රශ්නයක් තියෙනවද මොකුත්? නෑ. තාම නෑ. ප්‍රශ්නයක් නෑ තාම. හැබැයි දැන් ඔන්න බාහිර පැත්තේ අර අත්ත හැටියට නොදැකීම සමානයි අවිද්‍යාව. අවිද්‍යාව සමානයි ස්කන්ධයන්ගේ ඇත්ත නොදැකීම. ඔන්න අවිජ්ජා. අත්ත හැටියට නොදැකීම අත්ත හැටියට පේන්නේ නැහනේ. පෙවුනා නම් හොල්මන් කතා සිහි කරගන්නේ නැහනේ. ඔන්න අවිජ්ජාව. අවිජ්ජා පත්‍ය ආසවා නෑනේ. අවිජ්ජා පත්‍ය ආසවා. ආශ්‍රව මන් දන්න තොරතුරු ටික සිහි කරගෙන අමනුෂ්‍යයෙක් භූතයෙක් අවතාරයක් හොල්මනක් කියන අදහසක් උපද්දවා ගත්තා. හිතේ ඒ බඳු අදහසක් උපන්නා. ඔන්න ආශ්‍රව. අවිජ්ජා පත්‍ය ආසවා. ආසව පත්‍ය අවිද්‍යා. මං කිව්ව නෙමෙයි සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙන්නේ අපට පුරුදු අවිද්‍යාවෙන් පටන් අරගෙන ඊට එහෙන් අංග දෙකක් තව තියෙන එකක් ටිකක් බලලා තියන්න ඕන. දැන් අවිජ්ජා පත්‍ය ආසවා ආසව පත්‍ය අවිජ්ජා මේ දෙකේම ඇත්ත නොදැක්කොත් අර පැත්තෙන් ඇත්ත ඇති සැටියට නොපෙනෙන අරමුණක් ඇති තැනක මගේ හිතේ අමනුෂ්‍යයෙක් කියන අදහසක් උපන්නා කියන බවත් නොදැනුනොත් නොපෙනුනොත් නොවැටහුනොත් නොතේරුනොත් ඊළඟට මොකද වෙන්නේ? හිතේ උපන් අදහස කොහෙන්ද පේන්න ගන්නෙ? හිතේ උපන් අමනුෂ්‍ය භූතය අවතාරයේ දැන් කොහෙන්ද පේන්නේ? කොහෙන්ද දැන් පේන්නේ? අන්න එළියෙන් පේනවා. දැන් අර හරියට නොපෙනුන එක දැන් ඔන්න හරියට පේන්න ගන්නවා. දැන් මොකද්ද පේන්නේ? භූතේක්ව පේනවා.
අමනුෂ්‍යයෙක් අවතාරයක් පේනවා. දැන් ඔන්න අමනුෂ්‍යයට අවතාරයට ප්‍රතික්‍රියා දක්වනවා. මොකද කරන්නේ? බියේ තැතිගෙන ඉස්සෙල්ලා බලනවා බුදු ගුණ ටිකක්වත් කියලා. ඉතිපිසෝ ගාථාවත් අමාරුවෙන් කියවන. බුදු ගුණට යටත් වෙන කෙනෙක් නෙවෙයි. ඊළඟට අමනුෂ්‍යයත් අකමැති වචන සෙට් එකක් තියෙනවනේ අපිට. ඒ ටික දාලා බලනවා. ඒකට යටත් නේ. ඊළඟට ඉතින් එක්ක දුවන්න වෙනවා එක්ක නහයෙන් කටින් ලේ දාගෙන කෑ ගහගෙන බිම ඇද වැටෙන්න වෙනවා. ඕකනේ වෙන්නේ හොල්මන ළඟ. එතකොට ඔය අපි පිනට අනුව හිතුවා පුඤ්ඤාභි සංඛාර. අසභ්‍ය වචන ටික කිව්වා පුඤ්ඤාභි සංඛාර. අරමුණේ ඇත්ත නොදක නොවිමසා දුවනවා කියලා කියන්නේ ආනෙන්ජ. රූපේ නාම රූප ස්කන්ධයන්ගේ ඇත්ත ඇති සැටියෙන් නොදැන නොදක අපපටි සංඛාර උපේක්ඛාවකින් ස්කන්ධයන්ගෙන් නිදහස් වුණත් ඒ ඇත්ත දැකලා නෙමෙයි. ඒක පැනලා දිවුවා වගේ. දැන් මෙන්න මේ මෙසේ බිය තැති ගැනුම් ඇති තැනක මේකට බන කියලා හරියනවද? නේ. මොකද්ද කරන්න ඕන බිය තැති ගැනුම නැති කරන්න? මතුරුලා ජීවත් කළා හරියන්නේ නැහැ. ටෝච් එකක් අල්ලලා පෙන්නුවොත් අන්න තියෙන එක කියලා. ඒක පේනකොටම අමනුෂ්‍යයෙක් කියලා හිතපු බවම වැරදි කියලා තේරෙනවනේ නේ. පඹය ඇති තැන මිනිස්සෙක් කියන අදහසක් ඉපදිලා මිනිස්සයා කියන අදහසින් එහි බැලුවාම පඹයෙක් නෙමෙයි මිනිස්සෙක්ම හම්බ වුණාසේ. දැන් අපට අවතාරයක් ඉදිරියෙන් හම්බ වෙලා. දැන් අංක 1 මොකද්ද? අත්ත හැටියට නොදන්නා කම. ස්කන්ධ හැටියට නොදන්නා. අපි කියමු රූපේ හැටියට නොදන්නා කම කියලා. It is 5:39 p.m. ඊළඟට අංක 1 අත්ත හැටියට නොදන්නා කම. 2 ඒ නොදන්නා කම නිසා Taman දන්න තොරතුරු ටික සිහි කරගෙන භූතේක අවතාරයේ කියලා දැනගත්ත ආශ්‍රවයට අනුව අංක 2. අංක 3 මොකද්ද? අංක 3 මොකද්ද? අපට බාහිර පැත්තෙන් අමනුෂ්‍යයෙක් භූතේක අවතාරයක් තියෙනවමයි ඉන්නවමයි කියලා හම්බ වුණේ නැද්ද? හම්බ වුණා. දැන් ඔබට ඉස්සරහා හාමුදුරුවෝ ඉන්නවා කියනකොට ඔන්න හොල්මන අවතාරය හම්බ වෙලා. හොල්මන අවතාරය හම්බ වුණා. ඒ කියන්නේ අංක 3. පුළුවන් ද හොයාගන්න අංක 2යි අංක 1යි. ඔබට මේ පැත්ත බලනකොට අපි දන්න භාෂාවෙන් කතා කරමු. පෙනුනේ නැද්ද යමක්? පෙනුණා. පෙනුනේ යථාර්ථයේද තියෙන දෙයද? නෑ. මොනවද තිබුණේ? මොනවද තියෙන්නේ? සතර මහා ධාතුව. ඒක නොපෙනෙනවා කියමුකෝ. දෙතිස් කුණුපේවත් පෙවුනද? දෙතිස් කුණුපේවත් පෙවුනද මෙහි තියෙන? මෙතන තියෙන මේ පුටුව උඩ තියෙන දෙතිස් කුණුපය පෙනුනේත් නෑ. ඒක පේන්නේ නැතුව සතර මහා ධාතුව කොහොම පේන්නේද? දැන් එතකොට තියෙන දේද පෙවුනේ නෑ. අත්ත හැටියට නොදකින තැන පෙනුනේ නැද්ද යමක්? පෙනුනේ අත්තද? නෑ. දැන් මේ පෙනුනේ හාමුදුරුවෝද? පෙනුනේ හාමුදුරුවෝද? නෑ. එහෙනම් හාමුදුරුවෝ පේන තැන මේ කෙනෙක් ඉන්නවා කියලා පේන තැනයි අත්ත හැටියට අඳුරේ යමක් පෙනෙන බවයි
සම කරගන්න පුළුවන්ද? පුළුවන්. දැන් මේ යථාර්ථයේ නොපෙනෙන තැනක හාමුදුරුවෝ කියන අදහස උපන්නේ කාලඟද? අර හොල්මන් කතා ටික අරමුණු කරලා සිහි කරලා හාමුදුරුවෝ කියලා දැනගත් අමනුෂ්‍යයෙක් භූතයෙක් කියලා දැනගත්තේ කවුද? තමන්ගේ හිතේ අදහස. දැන් හාමුදුරුවෝ කියන අදහස කොයි පැත්තේද උපන්නේ? තමන්ගේ හිතේ උපන්නේ. දැන් අපි හිතමු මෙතන හාමුදුරුවෝ කෙනෙක් අහලවත් නැති දැකලවත් නැති අන්‍ය දේශයක කෙනෙක් හිටියා කියලා. එයාටත් පේන්නේ නැද්ද? පේනවා. දැන් එයාට හාමුදුරුවෝ කියලා අදහසක් එයිද? නෑ. ඇයි? එයාට තොරතුරු නෑ සිහි කරන්න. අන්න ආශ්‍රව. අර නොපෙනෙන අඩ අඳුරේ පේන අත්ත මට මන් දන්න දේවල් සිහි කරගන්න හේතු වුණානේ. දැන් මෙතන ඇත්ත නොපෙනෙන නිසාම හාමුදුරුවෝ කියන මන් දන්න තොරතුරු ටික සිහි කරගන්න හේතු වෙලා හාමුදුරුවෝ කියන අදහස දැන් ඔන්න ඔබ තුල පහළ වෙලා. දැන් බාහිර පැත්තේ තියෙන්නේ මොනවද? ඇත්ත නොපෙනෙන අරමුණක්. තමන්ගේ හිත පැත්තේ තියෙනවා හාමුදුරුවෝ කියන අදහස. දැන් හාමුදුරුවෝ කියන අදහස බාහිර පැත්තට ආරෝපණය කළොත් අර අමනුෂ්‍යයා කියන සංකල්පය කොහෙද තිබුණේ? තමන්ගේ හිතේ. තමන්ගේ හිතේ තිබිච්ච සංකල්පයේ බාහිර පැත්තට ආරෝපණය කරනකොටම හිත පැත්තේ තිබුණු ඒ අමනුෂ්‍යයා කියන සංකල්පය සජීවී වෙලා පේන්න ගත්තද? බිය තැති ගැනුම් ඇති වෙන විදිහට ප්‍රතික්‍රියා දක්වන්නට හේතු වෙන තරමට උනේ නැද්ද? අමනුෂ්‍යයෙක් දැකලා එහෙම උනේ නැද්ද? තමන්ගේ හිතේ උපන් අමනුෂ්‍යයා කියන සංකල්පය බාහිර පැත්තට ආරෝපණය කළ නිසා නෙවෙයිද එහෙන් භූතයෙක් අවතාරයක් ඉන්නවා කියලා පෙවුනේ? අන්න එයාගේ ඇස් දෙක රතු පාටයි, කොණ්ඩේ මෙහෙමයි, ඇඟ පුරා ලොම්, දත් විහිදිලා. දැන් බිය උනේ ඔවා දැකලා නෙවෙයිද? අත්ත දැකලාද? දැන් අමනුෂ්‍යයෙක් ඉඳලා දැක්කද? නෑ. එහෙනම් ඒ පැත්තේ අමනුෂ්‍යයෙක් ඇත කියලා තිබුණේ මොකද්ද? වැරදි සංකල්පයක්, වැරදි දැක්මක්. දැන් හාමුදුරුවෝ ඉන්නවා කියන එක හරි දැක්මක්ද වැරදි දැක්මක්ද? එහෙනම් පොඩ්ඩක් හිතන්න, තව ටිකක් පැහැදිලි නෑ. අත්ත හැටියට නොපෙනෙන තැනක නේද මගේ හිතේ ආශ්‍රවයට අනුව අමනුෂ්‍යයෙක් කියන අදහසක් උපන්නේ. මේ උපන් අදහසින් අර පැත්ත බලපු නිසා මේ අමනුෂ්‍යයා කියන සංකල්පයේ බාහිර පැත්තට ආරෝපණය කළ නිසා බාහිරයෙන් අමනුෂ්‍යයෙක් භූතයෙක් හොල්මනක් පෙනිලා බිය වුණා නේද? පුඤ්ඤ අපුඤ්ඤානෙන්ද කර්ම සංස්කාර හටගත්තා නේද? දැන් හිතන්න, දැන් බාහිර පැත්තේ අමනුෂ්‍යයා ඇත්තක්ද? ඇත්තක්ද? නේ, සංකල්පයක්. ඒක දෘෂ්ටියක්. හැබැයි ඒ සංකල්පය නිසා හටගත්ත අත්දැකීම බිය. ඒක සංකල්පයක්ද? ඒක ඇත්තක්. දැන් ඒ දැනෙන අත්දැකීමක් ලැබුණේ යකෙක් ඉඳලාද? නෑ. දැන් හාමුදුරුවෝ දැක්කහම හිතට පිනට අනුව පවට අනුව ආනන්ද කර්ම සංස්කාරයට අනුව හිතන්න බැරිද? ඒ තුන් විදිහටම හිතන්නේ කා ගැනද? කා ගැනද? හාමුදුරුවෝ ගැන. හාමුදුරුවෝ හිටියේ කොයි පැත්තේද? තමන්ගේ පැත්තේ. තමන්ගේ පැත්තේ බඳු ආශ්‍රවයකට අනුව හාමුදුරුවෝ කියන අදහස උපන්නේ මොකක් නිසාද? බාහිරයේ තියෙන අරමුණ ඇත්ත ඇති සැටියට නොපෙනුණු. දෙතිස් කුණුපේ පෙනුණා නම් හාමුදුරුවෝ කියයිද? සතර මහා ධාතුව පෙනුණා නම් හාමුදුරුවෝ කියයිද?
අත්ත හැටියට දැක්කනම් අමනුෂ්‍යයෙක් කියයිද? නෑ. එහෙනම් දැන් තේරෙනවද අපි මේ ලෝකයම හොල්මන් දැකලා නේද තියෙන්නේ කියලා? එහෙනම් අපි හදාගෙන හොල්මනක් හදාගෙන බය වෙලා තියෙනවා. බය වෙලා ඒකට ප්‍රතික්‍රියා කරලා තියෙනවා. අපි මිනිස්සෙක් අමනුස්සෙක් සත්වයක් හදාගෙන ලෝකයක් හදාගෙන ඒ ලෝකයේ තුල සත්වයෝ නිසා ලෝකයක් තුල දුක් විඳිනවා. දුක අපි හදාගෙනයි විඳින්නේ. එහෙනම් මෙන්න මෙහෙමයි දුක හදාගන්නේ කියලා දන්නේ නැතිකම තමයි මිත්‍යා දෘෂ්ටිය. දුක සමුදය නිරෝධය මාර්ගය නොදන්නවාකම කියන්නේ ඔන්න ඕකට. දැන් ඔබට පුළුවන් නම් මෙන්න මේ ඉස්සරහා කෙනෙක් ඉන්නවා කියලා හම්බ වෙන්නේ මෙන්න මේ විදියයි කියලා අර හොල්මන පඹය පිළිබඳව අත්දැකීම් එක්ක පොඩ්ඩක් හිතලා බලන්න. මං හිතනවා ඕනනම් සම්මාදිට්ඨිකේ මාර්ගය උපදවා ගන්නත් බැරි වෙන එකක් නෑ ඔය ඩිංගත්. හිතන්න පුළුවන්. දැන් අර මේ ටික අහගන්න වික්ෂිප්ත මනසක් නම් තිබුණේ. ඇහිලා නෑ. ඇහුණත් මේකේ අර්ථය නුවණින් විමස ගන්න බැරි නම් ඒත් ඔන්න මේ කුසල විපාක ටික සම්පූර්ණ නම් ඔය ඩිංගිත්තත් ඇති දුක හැදෙන්නේ කොහොමද, දුක නොහට ගන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න. අමනුෂ්‍යෙක් ඇත කියලා හදාගෙන බිය වෙලා තෙතිගෙනුමින් ප්‍රතික්‍රියා දැක්වීම ඔන්න දුක හදාගෙන සතෙක් හදාගෙන දුක් විඳිනවා. දැන් ඉඳලාද දුක් විඳින්නේ නෑ. ඉස්සරහා හාමුදුරුවෝ ඉන්නවා කියලා හදාගෙන හාමුදුරුවෝ නිසා දුක සැප විඳින්න පුළුවන්. දැන් හාමුදුරුවෝ ඉඳලාද නෑ. දෙතිස් කුණපයක් සතර මහා ධාතුවක් ඇති තැන හාමුදුරුවෝ කෙනෙක් නිර්මාණය කරගත්තේ සත්වයේ පුද්ගලයෙක් හටගත්තේ මෙන්න මෙහෙමයි කියලා දන්නවා නම් එහෙනම් ඒක නොහට ගන්න විදියට අපිට බලන්න පුළුවන්. හාමුදුරුවෝ කියන අදහස මගේ හිතේ උපන් සංකල්පයක්. මේ සංකල්පයේ බාහිරයට ආරෝපණය කළොත් හාමුදුරු කෙනෙක් බාහිරයෙන් හම්බ වෙනව නේද? හම්බ වුණොත් හාමුදුරුවන්ට සාපේක්ෂව ප්‍රතික්‍රියා කරන්න වෙනව නේද? මෙහෙම නේද දුක හටගන්නේ. මේ සංකල්පයේ පැත්තට බාහිරයට ආරෝපණය නොකළොත් මේ දුක හටගන්නේ නෑ නේද? ඔන්න දුකයි දුක හටගන්න විදියයි නොහට ගන්න විදියයි ඔක්කොම හම්බ වෙනවා. එහෙනම් එතනම හම්බ වෙනවා. එහෙනම් දුක නොහට ගන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? මාර්ගය පිළිබඳවත් කලයුත්ත පිළිබඳවත් දැනෙන්න ඕන. මන් දන්නේ ඒක තේරෙනවද කියලා. තේරෙනවා නම් ඔය පමණකින් ඒ ටික ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන්න කියන අනුශාසනාව වාදයේ කරමින් අපේ අනුශාසනාව මෙතකින් නිමාවටපත් වෙනවා. ඔබ තවදුරටත් ලෝකයේ තුල දහමක රැඳී නොසිට ජාති ජරා මරණය දුක හටගන්නේ කොහොමද, දුක නොහටගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන යන්න අදාදම වෑයම් කරන්න උත්සාහවත් වුණොත් ඔබට ඒ සඳහා පිළිසරණක් ලබන්නට පුළුවන් කියන අදහස සිහිපත් කරමින් අද දවස තුල මේ ධර්ම ශ්‍රවණය තුලින් මතු කරගත් උතුම් කුසල පුණ්‍ය සම්පත්තිය ඔබටත් මටත් මේ අවස්ථාව සලසා දුන් ශ්‍යාමාරාම නායක මෙතිනියටත් රාමනායක මහත්මාණන්ටත් පවුලේ හැමටත් ගරුතර නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් හැදුවැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සුජීවත්ව වාසය කරන මියගිය හැමටත් මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුන තුලදීම ඒ උතුම් සත්‍ය පසක් කරගෙන සසර කතරින් එතර වීම පිණිසම හේතු වාසනා වේවා.
මතු බුදුවලවක් සනසාලනාරි මෛත්‍රිය නාතමෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමැති ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා දිව යසිතුරු වැඩි දියුණු වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි පිනති හැම දෙනා නමින් නැසී මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවරාදී සකල විද ඥාතිවරු විශේෂයෙන් විහාරගණේ අපවත් වී වදාළ ආචාර්ය පරාචාර්ය සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මේ පුණ්‍ය භූමිය ඇති කළ නිසායි අදත් අපි මේ සද්ධර්මයක් අහගත්තේ. ඉතින් අතීතයේ සිට මේ දක්වා මේ ස්ථානයේ රැක බලාගෙන දියුණු කරගෙන විත් මියගිය සියලු දායක කාරකාදීන්ටත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දුන් ඒ දායකත්වයේ දරන පිනතියන් නමින් මිය පරලෝකීය දෙපාර්ශවයේ ඒ ආදරණීය මව්පිය ගුරුවරාදීන්ටත් ඔබ අප හැම දෙනා නමින් නැසී මියගිය මව්පිය ගුරුවරාදී සකල විද ඥාති වර්ගයාටත් මේ උදාර පින අත්පත් වේවා සතුටින් සාදුනාදෙන් මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත් භාවයට පැමිණේවා දේව මානුෂිකාදී සපතින් සපවත්ව උත්තම ලෞතුරු සපතින්ම නිවි සනසේවායි සාදු කියා පුණ්‍යානුමෝදනා ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාටත් මෙවන් ධර්ම ශ්‍රවණයකට දායකත්වයේ සලසා අවස්ථාව සලසා දෙන සාමා රමණී රාමනායක මෙතිනියම මෙතිතුමන් ඇතුළු ඒ පවුලේ පිනති හැම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මටත් හිතවත් මෙදහත් අහිතවත් මව් දෙමාපිය ගුරුවර දුවා දරුවන් ඇතුළු පවුල්වල සෑම සියලු දෙනාටත් මේ කළ කුසල බලයේ පුණ්‍ය බලයේ තුනුරුවනේ ආනුභාවය ආශිර්වාදේ කරන කොටගෙන කලපින් අනුමෝදන් වූ බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දෙවියන්ගේ රැකවරණයෙන් උතුම් ආරක්ෂක පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අටම ස්ථානයේ 12ම ස්ථානයේ දලදා වහන්සේලාගේ ආනුභාවයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමාන වේලඹුණු යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී අතුරු අන්තරා මගහැරී නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු යහපත ශාන්තිය සහනයේ සැනසෙල්ල හාත්පස රැකවරණයේ නිරතුරුව සැලසේවා උතුම් ලෞතුරු ප්‍රාර්ථනාවන් වහවහ මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුන තුලදීම ඉෂ්ට සමෘද්ධ වේවා සතවර්ෂාධික කාලයක් ඉහෙන් සුවසේ ගුණ පුරන්නට ආයුරාෝග්‍ය ආදී අභිවෘද්ධි වර්ධනය වේවා භව ගමනේ සරණාතුරු නරකාදී දුකති බයකට සාපිපාසාදී දුකකට නොඇති දෙලෝ දියුණුව නසන සුගති මග නිවන් මග වසන පාපී දුර්ජන සුරකටපත් නොවි දෙලෝ දියුණුව සලසන සුගති මග නිවන් මග පාදන සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය අවබෝධයෙන් උතුම් මගඵල නිවන ඔබ අප හැම දිනාට කල් නොයවාම ලැබේවා සැලසේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු